හොඳ බලු කොහොද හාෆ් ක්‍රංචක් කරන්න කියලා. හොඳ මේක අද අපි ලේඩම් වෙනවා පොළොවේ හරි නැත්නම් බෙන්ච් එකේ හරි. ෆ්ලැට් එකේ තමයි වෙන්නේ. ෆ්ලැට් සර්ෆේස් එකේ තමයි වෙන්නේ. ඉතින් මේක කරන්න එද්දී උඩටම normal regular crunch එක වගේ උඩට එන්න normal half partial range of motion නැත්නම් සෙල්ලම් ගන්න. ඒක හරියට මෙන්න මේ වගේ තමයි පේන්නේ. උඩ ගත්තා කකුල් දෙක මෙන්න එහෙම කරලා නවා ගත්තා කකුල් දෙක කොහෙන් හරි හිර කරගත්තා. ඊට පස්සේ හොඳ හුස්ම බඩ ඇතුළේ ගන්නවා. පිට කරගෙන මෙන්න මේ අපර් බෑක් එක විතර මෙන්න එහෙම කරලා කර්ල් කරා. ඔන්න ඕබ එදකම ඇවිල්ල උඩට මේ මූමට මික් කරල පෙන්නොත් හැම මෙන්න මෙහෙම සීනත්තා මෙතන්ද වෙන්න මෙහෙම ස්පයින්ල එක අප කොටස ෆලෙක්ස් කරන කතාවෙන්න නත මේ ලෝකොට සත්තක මෙන්න මෙහෙම කරන එහම සීනන්න මේක තියෙන වාසිය තමයි උඩටම මෙහම ඇද වගේ ඉරෙක්ට ස්පයින්ස් වලින් පොඩි ලාට පේනක් කෙනවා අන්න එක වේගද ඇත්තම නැහැ ඒ වගේම හොඳට වගේ අප පෝෂන් එක වැඩිය වැඩ කරන එතන රීජන් හයිපිට්‍රොෆී ටිකක් වැඩිය ඕරක් මේල්ලි එක තමයි මෙතන තියෙන බෙනිෆිට් එක ඒ වගේම මේකට අපිට weight එක ඇඩ් කරගන්න හරි ලේසි uncomfortable නෑ උඩට මෙද්දි අපි මෙහෙම මෙතන weight එක ඇඩ් කරගෙන තිබ්බොත් ඒක මෙහෙම මෙහෙම රෝල් වෙන්න හදනවා නමුත් මේකෙදි එච්චර එහෙම ඉෂුවක් වෙන්නේ නැහැ මේකෙදි weight එකක් තියාගනිද්දි බාබ් ඩම්බෙල් ප්ලේට් එකක් කරි නැත්තම් ඩම්බෙල් එකක් කරි මෙතෙන් තියාගනිද්දි chest එකේ upper clavicular head එක මෙන්න මේ හරියම වගේ තියාගන්න ඒක තද කරන් තියාගන්න මෙන්න මෙහෙම කරලා ඒක මෙහෙම කරලා grab කරන් ඉන්න එපා ඒක පපුවට තියා තද කරන් ඉන්න එහෙම නැතුව උඩට එද්දි ඒක මෙහෙම උඩට දාලා ගුරුත්වය පාවිච්චි කරලා උදව් අරගෙන නැගිටින්න හදනවා ඒක ඔයාලට ඇත්තටම චැලෙන්ජින් විදිහට මෙන්න මෙතන තියා තද කරගෙන උඩට මෙන්න මෙහෙම කරලා crunch එක ගන්න ඒක මෙහෙට roll කරන්න එපා movement එක කරද්දි එවලේ උඩ කළේදී කළ හොස්පිටල් යනවා යටදී කළ හොස්පිටල් ගන්න ගමන් මෙහෙට ඩම් වෙනවා ඒකචර අනුසාරල movement එක